මනුස්ස ජීවිතේ මෙච්චර පීඩා. අපි මනුස්ස ජීවිතේ කරදර, මනුස්ස ජීවිතය කියන්නේ කරදර. බුදුරජාණන් වහන්සේ ඒකට වදාලා කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. කරදර පිට පොඩි කාලයක් එයද දුකසේ වාසය කරන්න ඕන. ඒකට තමයි ජීවිතය කියලා කියන්නේ. ටික කාලයක් කරදර පිට දුක් සහිතව වාසය කරන එකට මොකද්ද කියන්නේ? තනි නම ජීවත් වීම. අපි ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතිකොට කරදර එනකොට අපි ඒකට ඇටැක් කරනවා. එහෙම කොහොමද? එහෙම කොහොමද? හැමදාම පීඩණයෙන් ඉන්නේ. අපි කවුරුත් මනුස්ස ලෝකේ කරදර සහිත ලෝකයක් කියලා ඒ නුවණ මිනිස්සෙකුට එන්නේ අන්ත මානසිකාරයක් තියෙන්න ඕන. ඒකට එයා ඒකට රොත්තු දෙනවා.